ආයිබෝවන් මොරටුව විශ්වවිද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය. ඒ ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක අපි කරන්නේ. මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල පිටවීමත් එක්ක අපෙන් ගොඩක් දෙනෙක් අහනවා මොරටුව විශ්වවිද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය මොන වගේද, මේකට ඇප්ලයි කරන්නේ කොහොමද, කවදද තියෙන්නේ, මොන වගේ ප්‍රශ්නද එන්නේ, කොහොමද සූදානම් වෙන්න ඕන, මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඒ ගැන කතා කරන්න අද මටත් වඩා හොඳට ඒ ගැන පළපුරුද්ද තියෙන වසර ගණනාවක් තිස්සේ සිසුන් මේකට පුරුදු කරලා තියෙන කෙනෙක් අපි අද වැඩසටහනට එකතු කරගත්තා. ඒ තමයි නමින් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් තිලිනි ලියනගේ. ඉතින් තිලිනි ආයුබෝවන් කියලා ආරාධනා කරන වැඩසටහනට. තිලිනි ගැන මම දන්න විදියට පොඩ්ඩක් කියලා ඉන්නම්. තිලිනි කලින් කිව්වා වගේම බැචලර් ඔෆ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිග්‍රී එක කරලා දැන් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට් කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම ග්‍රීන් බිල්ඩින් ප්‍රොෆෙෂනල් කෙනෙක් සහ මම දන්න විදියට දක්ෂ නර්තන ශිල්පිනියක් සහ මේ වැඩසටහනට ආරාධනා කරන්න ප්‍රධානම හේතුව තමයි තිලිනට අවුරුදු ගාණක් තිස්සේ මේ මොරටුව විශ්වවිද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණයට සිසුන් පුහුණු කරලා පළපුරුද්ද තියෙනවා. ඉතින් මම මේ කියපු විස්තර වලට අමතරව තිලිනිත් පොඩ්ඩක් තිලිනි ගැන කියලාම අපි අද වැඩසටහන ආරම්භ කරමු. හොඳයි අයිබෝවන්. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරපු එකට මේ වගේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකකට අක්කගේ වැඩසටහන ඇතුළත ගොඩක් ස්තුතියි අවස්ථාව මට ලබා දුන්නට මේ දැනුම ෂෙයා කරන්න දරුවන් අතරේ. නංගි වැඩසටහනට ආවට හරි එතකොට ලොකු විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මේ අවස්ථාවේදී. අක්ක කිව්වා වගේ මම එඩියුකේෂනල් ප්‍රොෆෙෂනල් පැත්ත ඒ විදිහට ඩෙවලොප් කරගෙන තියෙනවා වගේම එක්ස්ට්‍රා කරිකියුලර් පැත්තෙන් අර අක්ක කිව්වා වගේ ගොඩක් ක්ෂේත්‍ර හැම ටච් කරලා තියෙනවා. ඊට වඩා අපි කතා කළොත් දැන් අපේ මේන් ටොපික් එක වෙන ඇප්ටිටියුඩ් ටෙස්ට් ෆීල්ඩ් එක ගැන. ඇප්ටිටියුඩ් ටෙස්ට් කිව්වම ගොඩක් ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙනවානේ අපේ ශ්‍රී ලංකන් කොන්ටෙක්ස්ට් එකේ. අපේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන කතා කරොත් එතකොට යතරින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඩිසයින් ශාස්ත්‍රයට කියන්නේ නිර්මාණ වේගය නිර්මාණකරණයට ඒ අදාළ ශාස්ත්‍රයන් වල විශේෂයෙන්ම ශාස්ත්‍රයන් 4කට අදාළව මම දැන් අවුරුදු 6කට අධික කාලයක සිට දරුවන්ට මඟ පෙන්නනවා සහ ඔවුන්ට ප්‍රතිඵල ආරම්භ දීලා තියෙනවා. දැනට ලොකු පිරිසක් විශ්වවිද්‍යාලය ඇතුලේ තමන්ගේ උපාධිය හදාරමින් සිටිනවා මම මඟ පෙන්වපු දරුවෝ. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒක තමයි මට තියෙන ලොකුම තෘප්තිය. ඔවුන්ට ලොකු මාර්ගයක් හරි මාර්ගය ඔවුන්ගේ බේස් එක ඇත්තටම ගත්තොත් ඒ බේස් එක හරියට හදලා ඔවුන් වෙතෙන්ට යොමු කරන්න ලැබුණ එක ගැන. එහෙම තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ ෆීල්ඩ් එකේ. ඒ හින්දාමයි අද තිලිනි ලියනගේ ඔබට ආරාධනා කරේත් ඔබ ගොඩක් දෙනෙක් මේ ශාස්ත්‍රයට යොමු කරලා තියෙනවා කියලා අපි දන්නවා. අපි ඒ කෙලින්ම කතා බහට යමු වෙමු. මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් අපි පවත්වනවා ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිග්‍රී එකට, ආකිටෙක්චර් ඩිග්‍රී එකට, ඩිසයින් ඩිග්‍රී එකට වගේම ෆැෂන් ඩිසයින් and ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන ඩිග්‍රීස් වලට. අපිට චුට්ටක් තිලිනි දන්න විදියට කියන්න පුළුවන්ද මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ස්ට්‍රක්චර් එක මොන වගේද, මොන වගේ දේවල්ද කෙනෙක් බලන්න බලාපොරොත්තු වෙන්නේ කියලා? හුඟක් දුරට මම පොඩ්ඩක් වැඩිපුර මේකට කාලය ගත වුණත් මම මේක කිව යුතුයි කියලා හිතනවා. ඒක නිසා මට පොඩි වෙලාවක් දෙන්න ඒක එක්ස්ප්ලেইন කරන්න. මොකද මේ අපේ කාලේ උනත් අපි දැන් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියලා ගොඩක් කාලනේ. ඒ වුණාට ඒ කාලෙකට අපිට හරි අවබෝධයක් තිබුණේ නැහැ ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා දෙයක් තියනවාද? ඇයි ඒක තියෙන්නේ? එහෙම තියෙන විශේෂ ඩිග්‍රීස් තියනවද? අඩුම තරමේ ගොඩක් ළමයි සමහර විට දැනටත් සමහර පළාත්වල ළමයි දන්නේ නැතුව ඇති මෙහෙම ටෙස්ට් තියනවා කියලා. මෙහෙම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියනවා කියලා. එතකොට ඉස්සරට අපේ දවස්වලට වැඩි අපේ කාලෙට වැඩි ඔන්න දැන් ටිකක් අපේ සෝෂලයිස් වෙලා තියෙන නිසා අපේ තරුණ සමාජය දැන් ඔන්න ටිකක් දුරට අවබෝධයක් තියෙනවා කට්ටියට. හැබැයි ඒ කොහොමද මේ ඩිග්‍රීස් වලට යන්නේ කියන එක ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. එක. අනිත් එක තමයි හරි පාරක් තෝරගන්න කොහොමද යන්නේ කියන එකට පාර කොහොමද කියන එක දන්නේ නැති. ඒ වගේම දැන් ඕක ඇයි එහෙම ටෙස්ට් එකක් කියන්නේ?
මොකටද එහෙම ටෙස්ට් එකක් දැන් අපිට A levels කරලා ඉවරයි අපිට සෙට්ජාගේ පිට ඇවිල්ලා තියෙනවා අපිට රෑන්ක් එකක් ඇවිල්ලා තියෙනවා තව මොකටද අපි ටෙස්ට් එකක් ලියන්නේ ඩිග්‍රී එකට යන්න දැන් ඇයි මේ ඩිග්‍රී වල මේවා ඉල්ලන්නේ වගේ ප්‍රශ්න තියෙනවානේ ළමයිට අපිට උනත් එහෙම හිතනවා දැන් ඕක මම සරල උදාහරණකින් සරල ළමයි මේ වෙනකොට අත්දැකපු අත්විඳපු උදාහරණකින් කියන්නේ ඒ තමයි දැන් අපි ඔය 6 වසරේ ඉඳලා අපි ඔය සංගීත ඔය දැන් ඉස්තෙටික් ඔය මේ මොනවද සෞන්දර්ය විෂයන් වලට අපිට ලකුණු දෙන්නේ වාර විභාග වලට පවා ප්‍රැක්ටිකල් ටෙස්ට් එකකින් දෙනවානේ. ඒ කියන්නේ ඩාන්සින් නම් ඒ පේපර් එක ලියලා තව ප්‍රැක්ටිකල් වලට ලකුණු 50 වගේ එහෙම දෙනවා. එහෙම නැත්නම් ආර්ට්ස් වලත් එහෙම. ඩ්‍රොයින් එකක් තියෙනවා ඒකටත් ලකුණු දෙනවා. නැත්නම් මියුසික් වලත් එහෙමයි, ඩ්‍රාමා වලත් එහෙමයි, ප්‍රැක්ටිකල් සෙෂන් එකටත් ලකුණු දෙනවා. ඇයි ඒ දෙන්නේ? ඒ අපි ටර්ම් ටෙස්ට් ගැන විතරක් නෙමෙයි අපි හිතුවොත් A levels වලත් ඒ විෂයන් කරපු ළමයින්ට ඒකට අදාළ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා, ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවා. ඒකෙනුත් ගන්න ලකුණු බලපානවා. එයාගේ පාස් වීම හෝ ඉදිරි ගමනට ඒ එක්සෑම් එකේ තියෙන එයා ලබන තත්වයට. හරි. එතකොට ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ එහෙම එකක් අවශ්‍ය. දැන් අපි එයාලගේ උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු ඩාන්සින් කරනවා නැත්නම් මියුසික් කරනවා ඩිග්‍රී එකට. ඒ ෆීල්ඩ් එකේ ඩිග්‍රී එකක් කරනවා. එතකොට එයා ඒ ෆීල්ඩ් එකට Z එකකින් විතරක් ගිහිල්ලා හරියන්නවද කියන එක අපිට ක්වෙස්චන් කරන්න පුළුවන්. එයා දවසක ටීචර් කෙනෙක් වෙනවා නම් එයාට තියෙන්න ඕනේ දරුවන්ට හරියට තාල තියන්න පුරුදු කරන්න වෙනවා. මේක තමයි කස්තිරම් සිරුමාරු අඩව මේව කියලා ලියලා හරියන්නේ නැහැ. මෙහෙම තමයි ඩාන්ස් කරන්නේ. මෙහෙම තමයි මේ බෙර පදයට තමයි මෙහෙම නටන්න ඕනේ. අර ඒ වගේ. මේක තීන් තාල් එකක්ද මේකේ එහෙම තියෙනවනේ. අර දැන් ඒව දැනගෙන ඉන්න ඕනේ නේද? මේ ෆීල්ඩ් එකේ ඒක තියරිටිකල් පැත්ත විතරක් මදිනේ. අන්න ඒ වගේ ඒ දන්න උදාහරණේ ඒ වගේ දැන් මේ ෆීල්ඩ් එකට එහෙම මේ අපි ගැලපෙනවද කියන එක හිතන්න ඕනේ. මොකද ඒ ඩිග්‍රී එකට යන්න විතරක් මදි. අපේ ආසාවම විතරක් තියලා මදි. ආසාවෙන් ලොකු දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ආසාවම විතරක් මදි. අපේ හැකියාව අපේ ශක්්‍යතාවය තියෙන්න ඕනේනේ. අන්න ඒක ඔයා මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද කියන එක හඳුන ගන්න තමයි මේ ටෙස්ට් එක තියෙන්නේ. එතකොට ඒක ගැලපෙනවද කියලා තෝරන්න හේතු ගොඩක් තියෙනවා. විශේෂම හේතු ගත්තොත් දැන් අපි ඩිග්‍රී එකක් කරන්නේ අපේ අනාගතයටනේ. අපේ අනාගතය සාර්ථක කරගන්න ජොබ් එකක් නැත්නම් අපේ ෆැෂන් එක විදියට හෝ අපි මේ ඩිග්‍රී එක කරන්නේ අපේ ඉදිරි ගමන සෙටල් කරගන්න, සාර්ථක කරගන්න, ස්ට්‍රෙන්තන් කරගන්නනේ. එතකොට අපි තෝරගන්නේ ෆීල්ඩ් එක. අපි ඒ තෝරගන්න ඩිග්‍රී එක අපි කොච්චර ආස වුණත් අපිට ගැලපෙන්නේ නැත්නම් අපිට වෙන පැත්තකින් ඇරලා තිබුණු මාර්ගයක් අපිට બ્લોක් වෙනවානේ. අරකට ගියාම ඒක අපරාධයක් නේ අපිටම කරගන්න. අන්න ඒ වගේ දැන් මේ ලෝකෙ ගොඩාක් ඕනේ තරම් ඩිසයින් ශාස්ත්‍රය ගත්තා. ඊට ඔබට ගියා ඕනේ තරම් ඔපචුනිටිස් අපිට තියෙනවා. රැකියාව වෙනද පොලිට ගියත් එහෙමයි. ඒ ඔස්සේ ඒ වෙනුවෙන් හදාරන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඒකට අපි ගැළපෙනම අය මේ ඩිග්‍රී එකට තෝරගන්න වෙන්නේ ගැළපෙනතාවය එතනට වැදගත් වෙන්නේ අපි සාර්ථක වෙන්නේ එතන. එතකොට ඩිග්‍රී එක කිරීම පමණක් නෙවෙයි ඊට එහාට ඒ ශාස්ත්‍රයේ රැඳෙන්න ඒ ශාස්ත්‍රයේ තේරුම් ගන්න ඒ අපේ ශක්්‍යතාවය තියෙන්න ඕනේ. අන්න ඒක හදාගන්න ඩිවලොප් කරගන්න තමයි ඩිවලොප් කරගන්න පුළුවන්. සමහරුන්ට ඒක ශක්්‍යතාව ඒ කියන්නේ අර උපන් හැකියාව කියලා අපි කියන්නේ ඒක තියන අය ඉන්නවා. ගොඩක් අයට ඒක නැතත් ප්‍රැක්ටිස් කළා ටිකක් හොඳට වෙහෙසිලා තමන්ගේ උවමනාව කැපවීම මත ඒක වර්ධනය කරගන්නත් පුළුවන්. ඔය කොයි ලෙවල් එකක හිටියත් හොඳ ලෙවල් එකකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තමන්ගේ හැකියාව තමන්ගේ උවමනාව කැපවීම අනුව මත. එතකොට ඒක තමයි ඔය ඇප්ටිටියුඩ් ටෙස්ට් කියන එකේ වැදගත්කම. ඒක තමයි
එහෙම තමයි ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියන්නේ. මේ ඩිග්‍රීස් දැන් අපි ගත්තොත් මොරටු යුනිවර්සිටි එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙන ඩිග්‍රීස් කීපයක්ම තියෙනවා. එතකොට ඊට අමතරව තවත් යුනිවර්සිටිස් වල එහෙම ඇප්ටිටියුඩ් ටෙස්ට් ලංකාවේ ගත්තොත් එහෙම ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා ගන්න ඩිග්‍රී එකට ළමයි ගන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තව තියෙනවා. ඉතින් ඒව හොයලා බලන්න පුළුවන් යුනිවර්සිටි වෙබ්සයිට් වලට ගිහලා බලන්න පුළුවන්. ඇප්ටිටියුඩ් ටෙස්ට් කියන එකේ ඩෙෆිනිෂන් එක මීනින් එක තේරුණා කියලා මම හිතනවා. තිලිනි හොඳට ඒක එක්ස්ප්ලেইন කරා පැහැදිලි කරා කෙනෙක්ට මේ අපිව ඇයි මේකට සුදුසුකම කොහොමද මනින්නේ මේකට සුදුසුයි කියලා අපි බලාගන්නේ කොහොමද කියන එකට ඊළඟට අපි පොඩ්ඩක් කියමු මේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඇප්ටිටියුඩ් ටෙස්ට් වලින් අපි ප්‍රධානම මනින්නේ නිර්මාණශීලීත්වයනේ. ඒ නිර්මාණශීලීත්වය මනින්න කොහොමද ඒගොල්ලෝ සකසලා තියෙන මේ පේපර් එක පැය කීයකටද නැත්නම් කට්ටිය තව අහලා තියෙනවා චිත්‍ර අඳින්න විතරද තියෙන්නේ මොන හරි ගණන් හදන්නත් තියනවාද ලියන්නත් තියනවාද ඒ වගේ දේවල් ගැන කතා කරත් කොහොමද ඒකට උත්තර දෙන්න පුළුවන්. Okay, then aptitude test මේ IT field එකට යන IT ශාස්ත්‍රය මම හිතන්නේ ITM කියන එක information technology management කියන ඩිග්‍රී එකත් මොරටු යුනිවර්සිටි එකේ තියෙන එකටත් aptitude test එකක් ලියන්න තියෙනවා සාමාන්‍යයෙන් අවුරුදු වල. දැන් ඕවා අවුරුදු අනුව වෙනස් වෙනවා. සමහර අවුරුදු වල තියෙනවා සමහර අවුරුදු වල නැහැ. හැමත් තියෙනවා. හැබැයි මේ ඩිසයින් ෆීල්ඩ් එකට නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියලා ගන්න වෙනවා. ගොඩක් දුරට මොකද අර කියපු සාධක බලන්න ඕනේ නිසා ළමයා තුළ. එතකොට ශ්‍රී ලංකාවේ ගත්තොත් මේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තොත් ඒවායේ මොරටු යුනිවර්සිටි එකේ තමයි ඩිසයින් මේ ඩිග්‍රීස් දෙන්නේ ළමයින්ට. එතකොට ඩිසයින් ෆීල්ඩ් එකට අදාළ ඩිග්‍රීස් ගත්තහම ආකිටෙක්චර්, landscape architecture, integrated design and fashion design කියන ඩිග්‍රීස් හතර තමයි mainly අපි aptitude test වලින් යුනිවර්සිටි යන්නේ ඩිසයින් ෆීල්ඩ් එකට අදාළව. එතකොට ඊට අමතරව වෙනත් බාහිර ඩිග්‍රීස් ඔය බාහිර කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් තියෙනවා ඒ හා සමානව. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක මොරටු යුනිවර්සිටි එකේ තමයි ඩිසයින් රිලේටඩ් ඩිග්‍රීස් මෙහෙම දෙන්නේ. ඒක තමයි මෙතන තියෙන වැදගත්කම. ඊළඟට ඒව තමයි courses හතර architecture, landscape architecture, integrated design, fashion design. ඒක තව විස්තර කරන්න ඕනද අක්කට මොනවද මේ ඩිග්‍රීස් හතර කියන්නේ? අපි ඒක පස්සේ තව චුට්ටකින් විස්තර කරගෙන යන්න තියෙන්නේ මේ මට පොඩ්ඩක් දැනගන්න ඕනේ අර ළමයින්ගේ මූලිකවම තියෙන ප්‍රශ්න ටික උසස් පෙළට තමන් තෝරගන්න විෂය නිර්දේශය අනුව ඒක නට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මුහුණ දෙන්න පුළුවන්ද අමාරුද ලේසිද අන්න ඒ වගේ දේවල් අපි කතා කරා නිර්මාණශීලීත්වයමයි ඉන්නේ මේ ෆීල්ඩ් එකේ යට ඉන්න පුළුවන්ද කියන එක තමයි මනින්නේ කියලා. නමුත් අර ළමයෙක්ට තිලිනිකෝ වගේ ගමක ඉන්න ළමයෙක්ට මේ ගැන අවබෝධයක් නැති වුණොත් එයා කෙලින්ම බලන්නේ මම කරලා තියෙන ටෙක්නොලොජි ෆීල්ඩ් එක මට මේක කරන්න පුළුවන්ද නිර්මාණශීලීත්වයෙන් බලන්නේ මම ටෙක්නොලොජි නිසා මට මේක කරගන්න බැරි වෙයි මේ ඩිසයින් ඩිග්‍රීස් වල. සහ සමහර කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා එයාට ඉංග්‍රීසි ටිකක් අමාරුයි. එතකොට සිංහලෙන් මේකට උත්තර ලියා ගන්න පුළුවන්ද? නැත්නම් ලියන්නේ නැතුව චිත්‍ර ඇඳලා විතරක් මේකේ ගොඩ යන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් චුට්ටක් දෙලින්ට කියන්න පුළුවන් නම් හොඳයි. මූලිකවම උසස් පෙළට තෝරගන්න විෂයන් අනුව කොහොමද එයාට ඒක අමාරු වෙනවද ලේසි වෙනවද කියන එක. උසස් පෙළට තෝරගන්න විෂය කියන්නේ ඉස්සෙල්ලාම ගොඩක් හොඳයි. දැන් කලින් අවුරුදු වල විශ්වවිද්‍යාලයට අඳුන් කරපු අය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවා නම් ඉල්ල ගන්න පුළුවන්. මම ප්‍රධානම දෙයක් කියන හරිම ලේසි වැඩක් Tamanට අධ්‍යයනය කරගන්න මේ එයාලගේ කැම්පස් පොත බලන එක. එතකොට ඒක තමයි ලේසිම වැඩේ. මේ Tamanට ඇනලයිස් කරගන්න මෙහෙම කළොත් මෙහෙම වෙයිද මොනවද පුළුවන් කියන එක. මොකද ඒ විශ්වවිද්‍යාලයට අයදුම් කරන පොතේ අපි කියන්නේ normal campus book එක කියලා campus පොත කියලා කියන. ඒකේ සවිස්තරාත්මකව තියෙනවා ඔයා A levels වලට කරපු විෂය ධාරාවට අනුව ඉල්ලුම් කරන්න පුළුවන් මොන වගේ ඩිග්‍රීස් මොන ඩිග්‍රීස් වලටද ඊළඟට ආයෙ වෙනම තියෙනවා එක එක විශ්වවිද්‍යාල යටතේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස්. තව ඒක ආයෙ වෙනම තියෙනවා
ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර කළා මේකයි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මෙච්චර කාලයක් තියෙනවා මේ විශ්වවිද්‍යාලය යටතේ තියෙන්නේ ඊළඟට වට ලැබෙන්නේ ගෞරව උපාධියක්ද ස්පෙෂල් තව කරන්න පුළුවන්ද එහෙම නැත්නම් අවුරුදු 3ක 4ක 3 4 වෙනස්කම් තියෙනවා ඩිග්‍රීස් වල ඊළඟට විශේෂයෙන්ම ඒවයි සඳහන් කරලා තියෙනවා ඒ එක එක පරිච්ඡේදවල එක එක ඩිග්‍රීස් ගැන සඳහන් කරලා තියෙනකොට ඒ පොතේ අන්තිමට ඒ ඩිග්‍රී එකේ අන්තිමට සඳහන් කරලා දෙන ඔයා මෙන්න මේ විෂයන් සහ මේ විෂයන් අතරින් විෂයන් දෙකක් හෝ මේ විෂයන් අතරින් තවත් එහෙම කියලා ඔයා කරලා තියෙන විෂයන් මේ කොටස් වල තියෙනවද කියන එක ඔයාට චෙක් කරගන්න පුළුවන්. ඒක තමයි ලේසිම වැඩේ. හරිද? කියන්නේ ඒ ඩිග්‍රී එකට ඔයා A levels වලට කරලා තියෙන ඕනේ සබ්ජෙක්ට්ස් A levels වලට කරලා තියෙන ඕනේ සබ්ජෙක්ට්ස් මොනවද කියලා හරියට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දැන්ම ඒ ගැන අවබෝධයක් ගන්න ඕනනම් O levels කරන ළමෙක්ට උනත් නැත්නම් A levels පටන් ගන්නපු ළමෙක්ට උනත් අවබෝධයක් ගන්න ඕන නම් මම මේ ටාගට් එකට මම මේ ආකිටෙක්ට් කෙනෙක් වෙන්න තමයි මට ඕනේ කියන ටාගට් එක වගේ හිතේ තියන් ඉන්නවනම් දැන් මේ පොත අධ්‍යයනය කළා අවබෝධයක් ගන්න පුළුවන් එහෙනම් මම A levels වලට මේ විෂය තෝරගත්තොත් මේ ඩිග්‍රී එකට යන්න අමාරුයි කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඒ පොත අධ්‍යයනය කරලා අපිට එහෙම අවබෝධ ගන්න පුළුවන්. ජෙනරලි මම කියන්න සාමාන්‍යයෙන් මේ ආකිටෙක්චර් landscape architecture and integrated design and fashion design කියන ෆීල්ඩ් හතරට එහෙම ලොකු වෙනසක් නැහැ සයන්ස් කරපු ළමයින්ට විතරක් යන්න පුළුවන් ආර්ට්ස් කරපු ළමයින්ට විතරක් යන්න පුළුවන් කියලා. ඒ අය කරපු සබ්ජෙක්ට්ස් අනුව ඒක බලපානවා. ස්පෙෂලි දැන් අපි ආකිටෙක්චර් ෆීල්ඩ් එක ගැන ගත්තොත් ඩිග්‍රී එක ගැන ගත්තොත් මැත්ස් කරපු බයෝ කරපු අයට සාමාන්‍යයෙන් යන්න පුළුවන් කොහොමද? ආර්ට්ස් කරපු අයගෙන් සාමාන්‍යයෙන් ජියෝග්‍රැෆි එහෙම කරලා තියෙනවනම් ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ කියන්නේ ඒක පොසිටිව් විදිහට බලපානවා. ඔයාට ඒ ඩිග්‍රී එක තෝරගන්න පුළුවන්. ඒ වගේ දැන් කොමර්ස් වල සමහර දේවල් කරලා තියෙනවනම් ඔයාට ටිකක් ආකිටෙක්චර් ෆීල්ඩ් එකට යන්න අමාරුයි. ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් දෙකම එකම ඩිපාර්ට්මන්ට් එකේ යටතේනේ තියෙන්නේ. ෆැෂන් ඩිසයින් නම් හැම ලොකු බලපෑම් يعني ලොකුවට මේ සබ්ජෙක්ට්ස් තියෙනවනේ මේ සබ්ජෙක්ට්ස් නැහැ කියන එක ලොකුවට අර ඩිග්‍රී දෙකේ තරම් බලපාන්නේ නැහැ. නමුත් ගොඩක්ම හොඳ දේ මම මෙතෙන්ද කියන්නේ ඒ අවුරුද්දේ Tamanට අදාළ අවුරුද්දේ ඔයා දැන් 2024 A levels කරලා 2025 යන්න ඉන්න කෙනෙක් නම් ඒ අවුරුද්දට අදාළ කැම්පස් පොත අනිවාර්යෙන් බලලා තීරණය ගන්න ඕන. මොකද අවුරුදු අනුව සෙට් ස්කෝර් ගණිපු සෙට් ස්කෝර් වෙනස් වෙනවා ගන්න ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය වෙනස් වෙනවා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියනවද නැද්ද කියන එක වෙනස් වෙනවා ඒක නිසා ඒ අවුරුද්දේ පොත අනිවාර්යෙන් අධ්‍යයනය කරන්න කියන එක තමයි මම විෂය සම්බන්ධයෙන් නම් විශේෂයෙන් කියන්නේ ඊට අමතරව සමහර ඩිග්‍රීස් තියෙනවා ඔයා O levels වලට ගණිපු රිසල්ට්ස් උත් බලපාන ඒක සමහරව එච්චර හිතන්නේ නැහැ A level කරන ළමෙක් බලනවා නම් මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයා විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයන් තුනට ඔයා A levels කරන කාලය අතරතුරදී හරි C සාමාර්ථයකින් උඩ දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අවමස් නේ ගන්න ඒ කියන්නේ කියලුවට C සාමාර්ථයක් හෝ ඊට ඉහළට ගන්න පුළුවන් නම් හොඳයි. මොකද සමහර ඩිග්‍රීස් වල ඔයාගේ O level certificates සබ්මිට් කරන්න වෙනවා. මොකද ඔයාගේ ඒ සුදුසුකම් පව බලනවා. ඉංග්‍රීසි වලට එකක් තියෙනවා. ඒ මොකද්ද තියෙන grade එක maths වලට මොකද්ද තියෙන්නේ English මේ මොනවාද science වලට මොකද්ද තියෙන්නේ කියන එක බලපානවා. ඇයි එහෙම බලන්නේ? හේතුව අර මං කලින් කිව්වා වගේ ඔයා ඒ ඩිග්‍රී එක ඇතුලේ ඒ ෆීල්ඩ් එක ඇතුලේ ඔයා සර්වයිව් වෙන්න ඕනේ නේ ඔයා රැකෙන්න ඕනේ. එතකොට ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක්ද? අන්න ඒක මේ ඩිග්‍රී එකට සුදුසුයිද කියන එක තමයි එතෙන්දී බලපාන්නේ. මොකද ඔයාගේ පැත්තෙන් ඔයා අසරණ වෙන්නත් හොඳ නැහැ. අනිත් විදිහකට තව ළමයෙක්ට තියෙන chance එක නැති වෙන්නත් හොඳ නැහැ. ඒ නිසා පුළුවන් නම් ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඒ විදිහට
ඔයාගේ O level result එක පවා බලපානවා. ඊළඟට කතා කළොත් අර ඔයාගේ තියෙන ස්කිල්ස් ගත්තම ගොඩක් අය හිතනවා චිත්‍ර අඳින්න පුළුවන් වුණා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා. හැබැයි මම උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පේන දෙයක් නේ මම ඩාන්සින් කරන කෙනෙක් නේ. ඒ කියන්නේ ඩාන්සින් නෙමෙයි මම දැන් ඉස්කෝලේ කාලේ ඩ්‍රාමා ඩාන්සින් දෙක තමයි වැඩිපුර කළේ. එතකොට මම චිත්‍ර කියන විෂයක් විදිහට හදාarලා තිබුණේ නැහැ ලොකුවට. නමුත් මගේ අර මේ මම අර ආසාවට අර ටෙක්නික්ස් try කරන්න හැම මම චිත්‍ර ඇඳලා හැම අවබෝධයක් මගේ තිබුණා. එතකොට ඒකෙන් මේන්ලි ගන්න තියෙන දේ තමයි ඒ කියන්නේ චිත්‍ර ගැන ලොකු නොලෙජ් එකක් අවශ්‍යයි කියන එක නෙමෙයි මෙතනදී අවශ්‍ය. කියන්නේ චිත්‍ර අඳින දැන් මාත් එක්කම ඒ අවුරුද්දේ හොඳට චිත්‍ර අඳින්න පුළුවන් යාළුවෙක් මගේ හිටේ එයා පාස් වෙලා තිබුණේ නැහැ ටෙස්ට් එක. දැන් ඒ කියන්නේ ඔයාට චිත්‍ර අඳින්න පුළුවන් වෙනවා කියන එක එක මනින මිනුම් දණ්ඩක්. එක පැරාමීටර් එකක් විතරයි මේ ටෙස්ට් එකේ. ඒ චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ පේපර් එකේදී ඔයා පේපර් එකේදී අහන questions වලට ඔයා ක්‍රියේටිව් විදියට answers දෙන්න. දැන් මොකක් හරි නිර්මාණයක් කරන්න කියන්න පුළුවන්. එතකොට ඒ නිර්මාණය කරපු නිර්මාණය අපිට ඒක වචන වලින් විස්තර කරාට ඒක හරියට බලන කෙනාට, දකින කෙනාට, අහන කෙනාට විෂුවලයිස් කරන්න බැහැනේ. ඒක විෂුවලයිස් කරන්න නම් අර ඒකේ විෂුවල් එකක් අපි දෙන්න ඕනේ. ඒකට ඒ විෂුවල් එක කියන්නේ ඒ රූපය තේරුම් ගන්න පුළුවන් විදියට ඔයාගේ අදහස කියන විදියට එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ. ඒක පෙන්වන්න ඕනේ. අන්න ඒකට තමයි චිත්‍ර අඳින්න පුළුවන් කියන හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ හිතේ තියෙන හරි අයිඩියා එක පෙන්වන්න ඕන. ඒ අයිඩියා එක බලන කෙනාට තේරෙන්න ඕන. අන්න ඒ කොටස් දෙකම හරියට සංයෝගය වෙන විදියට ඒකට ආන්සර් එක දෙන එක තමයි ඒ වගේ ක්වෙස්චන් එකකදී වැදගත්. අන්න ඒකට ආටිස්ටික් ඔයාගේ ඇබිලිටිස් වැදගත්. හැබැයි ඊට අමතරව ඔයාගේ තාර්කික බුද්ධිය ඒක තමයි මේන්ලි වැදගත්. ඊට අමතරව ඔයාට දෙයක් තේරුම් ගැනීමේ හැකියාවත් වැදගත්. ඒකට ප්‍රශ්න කියලා තියෙන දේ තේරුම් ගන්න. ඊට අමතරව ඔයාගේ ජෙනරල් නොලෙජ් එක IQ level එක බලපාන. ඒව තමයි මේන්ලි මේ ටෙස්ට් වලදී මේ ඩිසයින් රිලේටඩ් ටෙස්ට් වලට විතරක්ම නෙමෙයි මේක අදාළ වෙන්නේ. අනිත් aptitude test වලට basically ඒ දේවල් බලපානවා. ඒ දේවල් improve කරගන්න එක තමයි කරන්නේ. අපි ඊළඟට චූට්ටක් කතා කරගෙන බලමු මේකට එන ප්‍රශ්න වලට උදාහරණ. ඒකට කලින් මම පොඩ්ඩක් කියලා ඉන්නම් කාට හරි දැන් තිරෙනි කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපොස උසස් පෙළට මම මෙන්න මේ විෂයන් කරලා තින්නේ මට තියෙන්නේ මෙන්න මේ ග්‍රේඩ් එක. එහෙම නැත්නම් O levels වලට මේ විෂයන් කරලා තින්නේ සමහරට ඉංග්‍රීසි වලට S පාස් එකක් C පාස් එකක් ඒ වගේ තියෙනවා නම් කෙනෙක්ට තේරෙන්නේ නැත්නම් තමන් මේකට ඇප්ලයි කරන්න සුදුසුද? තමන් එලිජිබල්ද කියලා ඒ ගැන වීඩියෝ එකක් මම කරලා තියෙනවා. මීට කලින් දානවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එකක් දාන්නම්. කෙනෙක්ට ගිහලා ඒක චෙක් කරලා බලන්න පුළුවන් තමන්ට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. අපි කිව්වා වගේ මේ තිලිනේ යමු පොඩ්ඩක් මොන වගේ ප්‍රශ්න දහන්නේ IQ ටෙස්ට් එකට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න වලට උත්තර දෙනවම නෙමෙයි. මොකද නිර්මාණශීලී හැකියාව සහ කෙනෙක්ගේ තාර්කික බුද්ධිය කියන එක එහෙම උත්තරයක් දීලා මනින්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපි උදාහරණ වශයෙන් කෙනෙකුට අදහසක් ගන්න අපි කතා කරමු. මොන වගේ ප්‍රශ්නද මේ පේපර් එකට එන්නේ? සාමාන්‍යයෙන් පළවෙනි පේපර් එක මම හිතන්නේ පැයක් තියෙන්නේ. දෙවෙනි පේපර් එක පැය දෙකක් දන්න විදියට. අපි උදාහරණ චුට්ටක් තිලිනිගේ විදියට කතා කරලා බලමු. දැන් අපි මෙතනදී ඩිසයින් ඩිග්‍රීස් 4ක් ගැන කතා කරන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ සමහරුන්ට පැටලෙන දෙයක්. දැන් පැහැදිලි කරොත් UGC එක යටතේ නැත්නම් මොකද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල තියෙනවා. විශ්වවිද්‍යාල යටතේ ෆැකල්ටිස් තියෙනවා. ෆැකල්ටිස් යටතේ ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඔන්න ඔය ඩිපාර්ට්මන්ට්ස් වලින් තමයි aptitude test කරන්නේ. ඒ papers දෙන්නේ. එතකොට අපි දැන් ඩිසයින් රිලේටඩ් ඩිග්‍රීස් 4ක් ගැන කතා කරන්නේ. එතකොට ඔය ඩිග්‍රීස් 4ටම papers 4ක් නැහැ. එක paper එකක් දෙනවා ඩිග්‍රීස් 2කට. දැනට මේ වෙනකන්
අතීතයේ සිට උනේ එහෙමයි. අපි දන්නේ වර්තමානයේදී මොනවා වේද? මේ අවුරුද්දත් එහෙම තමයි මේ ඇප්ලයි කරන්න කියලා තියෙන. ඒ කියන්නේ ආකිටෙක්චර් සහ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් එක පේපර් එකක්, ඩිසයින් ඩිග්‍රී එකට තව පේපර් එකක්, ඊළඟට ෆැෂන් ඩිසයින් සහ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන ඩිග්‍රී එකට තව පේපර් එකක්. මේ විදිහට පේපර්ස් 3ක් තමයි තියෙන්නේ. මේ අවුරුද්දේ ඉස්සරහට කිලිනික වගේ වෙනස් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එතකොට පේපර්ස් තුනේම විවිධ විදියට ඒ ෆීල්ඩ් එකට අදාළ විදියට ඒ ෆීල්ඩ් එකට රිලේටඩ් විදියට අහන ප්‍රශ්නවල බේස් එක ගත්තම අපිට ඉම්ප්‍රූව් කරගන්න තියෙන බේසික් එක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක ඉම්ප්‍රූව් කරගත්තාම ගොඩක් දුරට පේපර්ස් තුනටම කියන පේපර්ස් තුනටම හොඳට ලියන්න පුළුවන්. මොකද ආකිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් වලට එක පේපර් එකක් ඉන්න තියෙන්නේ. ඒකත් හේතුව. එතකොට දැන් අපි කතා කරන්න ඕනේ මොන පේපර් එක ගැන? තිලිනට ලේසි නම් අපි ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඒ පේපර් එක ගැන කතා කරමු. මොකද අපි දෙන්නම මේ පැත්තට රිලේටඩ් හින්දා. නමුත් තිලිනට වෙනත් පේපර් එකක් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒකට උදාහරණ දුන්නත් කමන්නේ. එතකොට ඒක බලන කෙනෙක්ටත් පහසුයි. මෙහෙම දැන් අවුරුදු 90 කියන්නේ දැන් අපි දැන් මීට අවුරුදු 10කට කලින් වගේ පේපර්ස් බලුවම ඒවයි ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් නැහැ. තියෙන ප්‍රශ්නත් සාපේක්ෂව තේරුම් ගන්න ලේසි. දැන් ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. පේපර් එකට ලියන්න දැනට මේ දැන් කාලේට සාපේක්ෂව ලේසි කියලා හිතන්න පුළුවන්. හැබැයි එහෙම ලේසි කියලා අපිට කියන්නත් බෑ. ඒ කියන්නේ අපි ඒ අවුරුද්ද අනුව ඒ අවුරුද්දේ උත්තර ලැබෙන විදිය අනුව ළමයින්ගේ මැනෙනවනේ ඒක. එතකොට එන්න දැන් ටිකක් පේපර් එක කොම්ප්ලිකේටඩ් වෙලා තියෙනවා. මොකද දැන් ඉස්සර අර මං කිව්වා වගේ අපි හැම වැඩිය අව්‍යා වෙලා ඒ කියන්නේ දැනුවත් වෙලා තිබුණේ නැහැ නේ මෙහෙම ඩිග්‍රීස් තියනවා කියලා. සහ ලෝකේ මෙහෙම ඉල්ලුමක් තියනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඉල්ලුමක් මේ තරම් තිබුණේ නැහැ. දැන් ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් අනම්මනම් එක දැන් අපේ අවයර්නස් එකත් වැඩි, මේකට ඩිග්‍රී එකට පවා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි, ඒකත් එක්ක තරඟේ වැඩි. එතකොට දැන් පේපර් එක ටිකක් කොම්ප්ලිකේටඩ් කලින් අවුරුදු වලට වැඩිය. ඒක පරණ පාස් පේපර්ස් අධ්‍යයනය කරනකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි දැන් ආකිටෙක්චර් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන පේපර් එක ගැන හිතුවොත් අපි කතා කරන්නේ පහුගිය අවුරුදු වල එක්ස්පීරියන්ස් එකත් එක්කනේ. අපිට හරියටම කියන්න බෑ ඊළඟ අවුරුද්දේ මෙහෙමම වෙනවා කියලා. නමුත් අපිට ගයිඩ් කරන්න පුළුවන් මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන, මෙහෙම දේවල් තමයි අපි ඩෙවලොප් කරගන්න ඕනේ කියන එක. සාමාන්‍යයෙන් නම් පේපර් එකේ උනේ සාමාන්‍යයෙන් ස්පෙෂලි දෙනවා ඩිසයින් රිලේටඩ් ක්වෙස්චන් එකක්. එතකොට ඒකෙදි ඔයාට දීලා තියෙන දේවල් වලින් ඩිසයින් එකක් කරන්න වෙනවා. නැත්තම් ඔයාට අලුතින් හිතලා මොකක් හරි ප්‍රොබ්ලම් එකක් හරි මොකක් හරි දෙයකට ඩිසයින් එකක් කරන්න වෙනවා. ඔය විදි දෙකෙන් තමයි සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙන ක්වෙස්චන්ස්. කියන්නේ යාලා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් හිතලා ඒ කියන්නේ මෙන්න මේ දේවල් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් මෙන්න මේක තමයි තත්ත්වය කියලා දීලා ඒකට අනුව ඒවා ගැන හිතලා ඔයාලට ඩිසයින් එකක් කරන්න වෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මෙන්න මෙහෙම සොලියුෂන් එකක් අවශ්‍යයි අපිට, මෙන්න මෙහෙම තත්ත්වයක් ලංකාවේ තියෙනවා, ඒකට ඔයා හිතන විදිහට මොකද්ද සොලියුෂන් එක කියලා ඔයාට ඩිසයින් එකක් කරන්න වෙන්න පුළුවන්. ඔය විදිහට ඩිසයින් එකක් කරන්න ක්වෙස්චන් එකක් තියෙනවා. ඊළඟට IQ ඔයාගේ ජෙනරල් නොලෙජ් එක තමයි ඊළඟටම එන්නේ. ඔය කාරණා දෙක තමයි ප්‍රධානයෙන්ම එන්නේ. සාමාන්‍යයෙන් ඉරි ගහන්න හරි රවුම් කරන්න හරි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක මුල් කාලේ නැහැ. දැන් පහුගිය කාලේ ටිකක් තිබුණා. කියන්න බෑ ඉස්සරහට කොහොම වේද කියලා. හැබැයි සාමාන්‍යයෙන් ඔයාගේ ජෙනරල් නොලෙජ් කියන්නේ සාමාන්‍ය දැනුම ලංකාවේ මොනවද සිද්ධ වෙන්නේ, ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ කියන දේවල් ගැන ඔයාට අවබෝධයක් තියෙනවද? ඔයා අර අලර්ට් එකේ ඉන්නවද කියන එක වැදගත්. මොකද අපේ දැන් ඩිසයින් ෆීල්ඩ් එකට යනකොට අක්කක් දන්නානේ අපිට හිස්ටරි එක පවා වැදගත්.
ඩිසයින් එකක් ඩෙවලොප් කරන්න හරි බිල්ඩ් අප් කරන්න හරි ක්‍රියේට් කරන්න හරි රෙස්ටෝර් කරන්න හරි හැම දෙයකටම ඒ ෆීල්ඩ් එකේදී හිස්ටරි කියන එකත් වැදගත්. එතකොට අපිට ඒ දැනුම යම් තාක් දුරකට හරි අඩුම තරමේ ශ්‍රී ලංකාවේ හරි තියෙනවද කියන එක ලාවට හරි මැනෙනවා මෙතනදී. එතකොට ඒ පිළිබඳව වාගේ දැනුම ඉම්ප්‍රූව් කරගෙන යන එක වැදගත්. ජෙනරල් නොලෙජ් විදියට ඊළඟට වගේ IQ පැත්ත ගත්තොත් ඔයාට ඇනලයිස් කරන්න පුළුවන් දේවල් මේ දැන් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දුන්නාම ඒ ඔබ්ජෙක්ට් එකට සාපේක්ෂව ප්‍රශ්නයක් දුන්නොත් ඒක දීලා තියෙන කාලය ඇතුළත ඒක හිතා ගන්න පුළුවන්ද කියන එක වැදගත්. එතකොට ඔයාගේ කාල කළමනාකරණය පවා මෙතනදී මැනෙනවා ඇත්තටම. අපි ඩිරෙක්ට් හිතන දේවල් තියෙන හැබැයි ඉන්ඩිරෙක්ට්ලි ඔයාගේ තව දේවල් මැනෙනවා ඒ පේපර් එක ඇතුලේ. සමහර වෙලාවට සමහර ළමයිගේ පේපර් එක දැක්ක ගමන් කියන්න පුළුවන් මේ ළමයා මේකට සුදුසුයි කියලා. සමහර දැක්ක ගමන් ඒ ළමයා අකුරු ලියලා තියෙන විදියෙන් නැත්නම් ඒකට හැච් කරලා තියෙන විදියෙන් වගේ කියන්න පුළුවන් කොච්චර දුරට මේ ළමයා මේ ෆීල්ඩ් එකට ගැලපෙනවද කියන එක. අර ඒ වගේ ඉන්ඩිරෙක්ට්ලි මැනෙන අවස්ථා තියෙනවා. අර මේ වගේ ප්‍රශ්නේ ඒවට මම ફોකස් කරන්න ඕනෙම කියලා රෙඩි වෙලා හරියන්නේ නැහැ. අපේ හදාගන්න ඇතුලින් හදාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. තිලින් විදිහ අතින් කියවුණා අපි කතා කරගෙන යද්දී දැන් වෙද්දි මේ විභාගය ටිකක් තරඟකාරී විභාගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කම්ප්‍රෙසිව් ගතිය ටිකක් වැඩි කරලාගෙන තියෙනවා කියලා. ඒ නිසා අපි නිකන් කෙනෙක්ට අදහසක් ගන්න කතා කරමු. තම මාසෙයිනේ තියෙන්නේ මේ විභාගයට හරියටම බැලුවොත් අද අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අප්‍රේල් 30. මයි 31 වෙනිදා තියෙනවා ආකිටෙක්චර්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්ට සහ ඩිසයින් ඩිග්‍රී එකයට. ජුනි 1 වෙනිදා වෙද්දි තියෙනවා ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඩිග්‍රී එකයට ඇප්ටිටියුඩ් ටෙස්ට් එක. කෙනෙක් මේ මාසය ඇතුළත සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එයා කොහොමද මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට සූදානම් වෙන්න ඕනේ? පාස් පේපර්ස් කරන්න ඕනේද කොහොමද? අපි දැන් අර ස්පෙෂලි කතා කළා වගේ අර අපි මොනවද බේසික් ස්කිල්ස් ටිකක් කතා කළේ. අපේ ඩ්‍රොයිං ස්කිල් එක, අපේ ජෙනරල් නොලෙජ් එක, අපේ තින්කින් ඩිසයින් තින්කින් ස්පෙෂලි මැනෙනවා මෙතනදී. ඊළඟට අපි ඇනලයිස් කරනේදී අපේ IQ ලෙවල් එක. එතකොට ඒවා අපිට මේ මාසයේ ඇත්තටම කැප වෙලා මේක ටාගට් කරලා මාසයයිනේ තියෙන්නේ. මේ මාසේ තියෙන දවස් කීපය ඇති ප්‍රැක්ටිස් කරලා ඒ වෙනුවෙන් වෙහෙසිලා හොඳ මට්ටමකට එන්න. ඇත්තටම දැන් මම වුණත් පාස් පේපර්ස් වලින් ලොකු දෙයක් කරගත්තා. ඒතර පාස් පේපර්ස් අධ්‍යයනය කළාම මුලින් බලනකොට පාස් පේපර්ස් ඇත්තටම තේරෙන්නේ නැහැ. කියන්නේ සාමාන්‍ය මට්ටමකින් තේරුණාට ඒකේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආන්සර්ස්ද කියන එක තේරෙන්නේ නැහැ. ඒකට ගයිඩ් කරන එක ප්ලැට්ෆෝම් තියෙනවා. ඒවත් ඉගෙන ගන්න පුළුවන් එක විදි තියෙනවා. සහ පාස් පේපර්ස් කියවලා ටිකක් වෙලා යනකොට කියවගෙන යනකොට තේරෙවි මම මොනවද තව ඉම්ප්‍රූව් කරගන්න වෙන්නේ. මට මේක තේරෙන්නේ නැහැ නේද? එතකොට මම මේක ફોකස් කරන්න ඕනේ නේද? මේ වගේ ප්‍රශ්න වලට මම හුරු වෙන්න ඕනේ නේද කියන එක තේරෙවි පාස් පේපර්ස් කරනකොට. සමහර questions තියෙනවා ඒවා පාස් පේපර්ස් වල උනත් ඒවා දැක්ක ගමන් හරි ඊසි. එතකොට අපිට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඇයි එච්චර ඊසි කියලා ඒ questions. එතකොට ඒවා ගොඩාක් ප්‍රශ්න හරිම සරල අපිට එදිනෙදා මේ පේපර්ස් තුනේම එදිනෙදා ලෝකේ හම්බෙන අපි දකින අපිට සිද්ධ වෙන දේවල් ගැන තියෙන්නේ. එතකොට ඒ වගේ සරල දේවල් දෙන්නේ ඇයි කියන එක අපි හිතුවොත් අපි පොඩක් next level වැඩක් කරන්න ඕනේ. next level answers දෙන්න ඕනේ. ඒවට practice කරන්න ඕනේ. ඊළඟට අක්කා ඇහුවේ questions ගැන advance තමයි. ඒවා අර විදියට පාස් පේපර්ස් කරලා තව අපේ drawing skills අපි කිව්වොත් දැන් අපේ වුණත් අපි ටික දවසක් drawing කරලා ඒ කියන්නේ අවුරුද්ද දෙකක් විතර පොඩි බ්‍රේක් එකක් ගත්තොත් හොඳටම drawing කර ඉඳලා අපේ ස්කිල් එක ටිකක් ඒ කියන්නේ අත හුරු නැති ගතිය අපි කියන්නේ ඒක එනවා. ඒ කියන්නේ අත හුරු වෙන්න ඕනේ පොඩක් ඉක්මනට අඳින්න හරි. එතකොට නිතර drawings කරලා ඒ ප්‍රැක්ටිස් එක අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්. ඒත් පාස් පේපර්ස් කරන අතරේ
අර ඩ්‍රොයින් ස්කිල් එක තමන්ටම ඩෙවලොප් කරගන්න පුළුවන් යම්කිසි ප්‍රමාණිකුත් තියෙනවා. විශේෂයෙන්ම ගයිඩ් එකක් අරගෙන නැත්නම් මොකක් හරි විදියකින් අවබෝධය ඇතුව පටන් ගත්තොත් ඒක ලේසි වේවි හරි මාර්ගයට යන්න. අතේ හුරුව වැදගත්. මොකද අපිට කාලය කළමනා ගැනීමට තියෙන එතනදී සහ නිවැරදි විදියට ඒක ප්‍රකාශනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා පෙපර්ස් කරන එකට අමතරව අර විදියට තමන්ගේ ස්කිල්ස් අනිවාර්යයෙන්ම ඩෙවලොප් කරගන්න ඕනේ. පේපර්ස් කරලා විතරක් මදි. ස්කිල්ස් ඩෙවලොප් කරගෙන විතරකුත් මදි. හැමදේම ඒ හැම පැතිම බැලන්ස් කරගෙන තමයි මේකට රෙඩි වෙන්නේ. මොකද මෙතනදී මේ දවස්වල මේ කාලය ඇතුළත ගොඩක් දැන් තියෙන මේ තරංකාරීත්වය වැඩි නිසා ඇත්තටම වැඩිනේ. ඒක නිසා හොඳ ආන්සර්ස් දෙන්න වෙන හොඳ ක්වොලිටි ආන්සර්ස් අපිට දෙන්න වෙනවා. ඒකට ටිකක් වැඩ කරන්න වෙනවා. මාසෙ හොඳටම ඇති. දැන් අපි මේ කතා කරන්නේ 2025 අවුරුද්දනේ. මාසයක් ඇති. ඔයාට රෙඩි වෙන්න. හැබැයි හරි පාර කියන්න. තිලිනි කියපු දෙයට ඔයාලට මම චූටි දෙයක් එකතු කරන්න. මොකද මගේ වීඩියෝස් වල තියෙන කමෙන්ට්ස් අනුව තමයි මම මේකට උත්තර දෙන්නේ. ගොඩක් අය අහනවා අක්කේ මේකට හොඳටම චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න ඕනද? ඇත්තටම මේක වගේ චිත්‍ර ඇඳීමේ හැකියාව බලන යෝග්‍යතා පරීක්ෂණයක් නෙමෙයි. අපි මුලදීම කතා කරා වගේ තිලිනි කිව්වා වගේ බලන්නේ ඔයා මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න යෝග්‍ය පුද්ගලයෙක්ද කියන එක. මේ ෆීල්ඩ් එකේ ඔයාලට ඉදිරියට වැඩ කරගෙන යන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඔයා මාර ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් වෙන එක නෙමෙයි වැදගත්. ඉතින් කතා කරාගේ ඔයාට ඉක්මනට ඒක ඔයාට අවශ්‍ය දේ ප්‍රකාශ කරගන්න පුළුවන් නම් ඒ හැකියාව හොඳටම ඇති. ඔයා චිත්‍ර විෂය අවුරුදු ගාණක් තිස්සේ හදාarලා පර්ෆෙක්ට් චිත්‍ර අඳීමේ හැකියාවක් තියෙන්න ඕන නැහැ. ඊටත් පස්සේ අපි කතා කරමු මේ ටෙස්ට් එකට ඇප්ලයි කරන්නේ කොහොමද? සමහරව අහනවා මේකේ සිංහලෙන් උත්තර ලියන්න පුළුවන්ද කියලා. මම දන්න විදිහට මේකේ ට්‍රාන්ස්ලේෂන් පේපර් එකක් ඇප්ලයි කරද්දී ඉල්ලන්න පුළුවන්. ඒ වගේ තිලින්ට ඒ ගැන තියෙන අත්දැකීම කොහොමද? තිලින් ඒ ගැන දන්න දේවල්. ඒක දැන් අපි මොටු යුනිවර්සිටි එකේ මේ ඩිසයින් ෆීල්ඩ් එක ඇප්ටිටියුඩ් ටෙස්ට් ගැන කතා කරන්නේ. එතකොට අපේ මොරටුව යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගියාම ළමයින්ට කෙලින්ම ගැසට් එක ඒ පේපර් නෝටිස් එක ආටිකල් එක ඊළඟට ඇප්ලයි කරන ලින්ක් එක හැමදේම තියෙනවා. just University of Moratuwa aptitude test this year කියලා ගැහුවාම ඒ කියන්නේ අදාළ අවුරුද්දේදී ඒ අවුරුද්ද දැම්මම අපිට කෙලින්ම directly වෙබ්සයිට් එකට යන්න පුළුවන්. directly ඒ අදාළ තොරතුරු වෙත ළඟා වෙන්න පුළුවන්. වෙබ්සයිට් එක හරහා තමයි දැන් යම්කිසි අවුරුදු කීපයක ඉඳන්ලම වෙනදනම් අපිට තැපෑලෙන් අයදුම් කරන්න එහෙම ක්‍රමයක් තමයි තිබුණේ කලින් අවුරුදු වල. නමුත් දැන් අවුරුදු කීපයක් සිට වෙබ්සයිට් එකෙන් ඇප්ලයි කරන්න ඕනේ. වෙබ්සයිට් එක through රෙජිස්ටර් වෙලා ඔයාට නම්බර් එකක් එනවා. ඒ විදිහට තමයි ඇප්ලයි කරන්න වෙන්නේ ඔයාට. ඔයාට ඩිග්‍රීස් වලට අදාළ ගාණක් තියෙනවා. ඒක අවුරුද්ද අනුව වෙනස් වෙනවා. මේ අවුරුද්ද 1500යි එක පේපර් එකකට. අපේ අවුරුදු වල නම් 500 වගේ තිබුණේ. චූටි ගානක් තියෙන්නේ. එක ඩිග්‍රී එකකට ඒ දවස්වල එක ලොකු ගාණක්. දැනුත් දැන් මේ දවස්වල මේක ලොකු ගාණක්. එක ඩිග්‍රී එකකට 1500ක් වෙන්න. එහෙම කියලා තමයි මේ අවුරුද්ද 2025 අවුරුද්ද දාලා තියෙන්නේ. එතකොට ඔයා ඒවත් උනත් හරියට බලලා හරියට පේමන්ට් එක කරලා සබ්මිට් කරන්න තියෙනවා ඒ වෙබ්සයිට් එකට. ඔයාගේ නමින් ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් තමයි ඔයාට සබ්මිට් කරන්න තියෙන්නේ. හරියට ඔයාගේ නම් හරියට සඳහන් කරලා ඒ ඔයාගේ මොනවද රිසිප්ට්ස් හරියට ඔයාගේ ඊළඟට සර්ටිෆිකේට්ස් අහනවා නම් ඒව හරියට සබ්මිට් කරන්න වෙනවා. ඩියු ඩේට් එක හොඳට මතක තියාගන්න. ඒ අදාළ දිනයට පෙර සබ්මිට් කරන්න මතක තියාගන්න. මොකද තව ප්‍රශ්නයක් එනවා එතනදී මේ අන්තිම දවසේ වෙනකන් ඉඳියොත් අන්තිම දවසේදී අර නෙට්වර්ක් ට්‍රැෆික් එකක් ඇවිල්ලා වෙලාවට සබ්මිට් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩාක් කලින් නෙමෙයි හොඳට අධ්‍යයනය කරලා කරන්න ඕන විදිහ හරියට හොයාගෙන අහගෙන දන්න කෙනෙක්ගේ හරි කමන්නේ අන්තිම දවස් වලට කලින් සබ්මිට් කරන්න පුළුවන් තරම් try කරන්න. ඒ කියලා තියෙන දේවල් ඒ විදිහටම පිළිපදින්න. ඊට අමතරව ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් ඔයාට දැන් ඒකට දෙන පාස්වර්ඩ්ස් ඒවා කොහේ හරි ලියාගෙන හරි තියාගන්න අමතක කරගන්න එපා. ඊළඟට ඔයාට ඊට පස්සේ ඔයාට ඊමේල් එවි ලෙටර් හෝ දැනට තියෙන විදිහට ඔයාට ඊමේල් තමයි එන්නේ යුනිවර්සිටි එකෙන් දැනුම් දෙනවා ඔයා
මෙදා මේ වෙලාවේ මෙම ස්ථානයට එන්න ඔයාට විභාග අංකය මේක ඔයාගේ විභාග ශාලාව මේක එම කියලා සමහර අවුරුදු මාර්ග සටහන් එක්කම එවලා තියෙනවා. එතකොට ඒ ඇප්ලිකේෂන් වාරගෙන එදාට සහභාගී වෙන්න තියෙන්නේ ඒ කියපු ස්ථානෙට. ඊට පස්සේ දැන් වෙබ්සයිට් එක through apply කරාට පස්සේ ඔයා හරි විදිහට apply කළාට පස්සේ ඔයාට email එක එනවා. ඊට පස්සේ ඒකේ තියෙන ඔයාගේ මොකද්ද ෆෝම් එක ඒ ලීෆ්ලට්ස් මොනවා හරි තියෙන ડોකියුමන්ට්ස් අරගෙන එදාට එතනට සහභාගී වෙන්න ඕන. සහභාගී වුණාට පස්සේ ඔයාගේ රිසල්ට්ස් යුනිවර්සිටි එකේ ඒ වෙබ් එකේම වෙබ්සයිට් එකේම යුනිවර්සිටි වෙබ්සයිට් එකේම රිලීස් කරනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් පාස් අය කවුද කියලා. ඒකේ නම ගොඩක් වෙලාවට දාන්නේ ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර්ස් තමයි දාන්නේ. ඒකට ඒවා මතක තියාගන්න කිව්වේ ඒකයි. ඊට පස්සේ ඒ පාස් වෙන හැමෝමවත් ඩිග්‍රී එකට ගන්න අමාරුයි. දැන් එක එක අවුරුදු වල ඩිග්‍රීස් වලට ගන්න ළමයි ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට පාස් වෙන හැමෝමම නෙමෙයි පාස් වෙන අය අතරින් ඒ දිස්ත්‍රික් වලට අදාළව ඒ සුදුසු ඉසෙඩ්ඩක්ගේ තියෙන අය ඒ අදාළ ඩිග්‍රීස් වලට සිලෙක්ට් කරගන්න එක UGC එකෙන් කරනවා. ඊට පස්සේ අර ටෙස්ට් එකේ රිසල්ට්ස් රිලීස් වුණාට පස්සේ ඒක තමයි මෙන් ප්‍රොසෙස් එක. එතකොට තමයි අන්න ඒ ප්‍රොසීජර් එකෙන් පස්සේ තමයි හරියටම මේ ඩිග්‍රී එකට සිලෙක්ට් වෙනවද කියන එක තීරණය වෙන්නේ. මම දන්න විදිහට තිරනේ දැන් UGC එකේ රෙගියුලේෂන් එක අනුව අපි ටෙස්ට් එක පාස් වුණාම මේ ඉල්ලනවා නම් කාඩ් එකේ තියෙන. ඒ කියන්නේ යුනිවර්සිටි එක වගේ හෑන්ඩ්බුක් එකක් තියෙනවා කියලා. ඒකට 2025 අවුරුද්දට 2024 2025 අවුරුද්දට මම හිතන්නේ එයාලා 80ක් ඉල්ලනවා කියමු උදාහරණයක් විදියට. එතකොට යුනිවර්සිටි එකෙන් සාමාන්‍යයෙන් පාස් වුණු 80ට වඩා 3 ගුණයක්. ඒ කියන්නේ 240ක ප්‍රමාණයක් පාස් කළා තමයි නම් ලිස්ට් එක UGC එකට සබ්මිට් කරන්නේ. එතකොට ඔය තිලනි කතා කරා වගේ UGC එකෙන් තමයි තීරණය ගන්න. මොකට යුනිවර්සිටි එකෙන් නෙමෙයි. ඒ සර්ච් ස්කෝර් එක අනුව ඔයා මේ මොකක් හරි ඩිග්‍රී කෝස් එක ඊට ඇතුළත් වෙන්න සුදුසුද නැද්ද කියලා. ඒකෙන්ද පාස් වීමම නෙමෙයි එකම සුදුසුකම. ඔයාගේ සර්ච් ස්කෝර් එකක් බලනවා. අන්තිමට තිරණිගෙන් අහන්න තියෙන වැඩසටහන ඉවර කරන්න කලින් මේ ඩිග්‍රී එකට තෝරගන්න කලින් කෙනෙක්ට ඔයාගේ කාලය තුල ඔයාගේ ඇතුලේ ඉන්න කාලය තුල සහ ඊට පස්සේ අවුට් වෙලා ඔයා මේ ප්‍රොෆෙෂන් එකේ ජීවත් වුණු කාලය තුලට අත්දැකීම් අනුව මේකට ඇප්ලයි කරන කෙනෙක්ට දැන් ඉඳන්ම මොකද්ද කියන්න තියෙන්නේ. කියන්නේ කෙනෙක් නිකන් හිතලා මට සමහර විටම මට S3ක් තියෙන නිසා මම මේ ඩිග්‍රී එකට දානවා කියන. නමුත් ඊට කලින් ඒ ගැන හිතන්න ඕන දේවල් මොනවද? මම කළේ මේ ගොඩක් අය දැන් නම් ඒ තත්ත්වය ටිකක් අඩුයි ඇත්තටම. මේ හැබැයි ඒ තියෙනවා. අර මගේ වීඩියෝ එකෙන් තිබුණු ප්‍රශ්න අනුව මට ඒක නිකන් අහන්න හිතනවා මේ කෙනෙක්ට අදහසක් නැත්තම් තේරෙන්නම නැති කෙනෙක්ගේ ලෙවල් එකකින් අපි හිතලා කිව්වොත් මොන වගේ දේවල්ද හිතන්න ඕනේ කියලා. අපේ අර රටාවක් තියෙනනේ දැන් ශිෂ්‍යත්ව ලියනවා ඔලෙවල් වලට ලියනවා ඔලෙවල් වල මේ රිසල්ට්ස් තියෙනවා නම් හොඳම රිසල්ට් තියෙනවා මැත්ස් හරි බයෝ හරි කරනවා ડોක්ටර් කෙනෙක් වෙන්න තමයි අම්මලා කියන්නේ ඉංජිනේර් කෙනෙක් වෙන්න තමයි කියන්නේ ඒක නිසා මේව කරනවා මේ නැත්නම් මං ආසයි ටිකක් බැංක් සයිඩ් එකට මම කොමර්ස් කරනවා ඒක නෙමෙයි ලෝකේ කියන්නේ ඒක නෙමෙයි ජොබ් ෆීල්ඩ් එක කියන්නේ ඒක නෙමෙයි අපි ජීවත් විය යුතු තත්ත්වය කියන්නේ මම අර විශේෂයෙන්ම කියන්නේ මේ ලෝකේ අර ගොඩාක් ෆීල්ඩ්ස් තියෙනවා මේ හැම ෆීල්ඩ් එකක්ම මේ ලෝකේ සමතුලිතතාවයට වැදගත්. ඒ කියන්නේ දැන් මේ ලෝකේ හැමෝම ડોක්ටර්ස්ලා වුණොත් තේරුමක් නැහැනේ ලෙඩුත් ඉන්නවනේ. දැන් හැමෝම ඉංජිනේර්ස්ලා නම් ඒතර බෙහෙත් දෙන්නේ කෙනෙක් නැති වෙනානේ. හැම ෆීල්ඩ් එකක්ම තියෙන්න ඕන. ඒකට මේ හැමෝගෙම සහභාගීත්වය වැදගත්. අර ඒ සමාජයේ ඒ කමියුනිටි එක ඒ රට සමතුලිතව පවත්වාගෙන යන්න. ඒක අක්කත් අග්‍රී වෙනවා. අපි ඉතින් සස්ටේනබල් පැත්ත ගැන කොහොමද කතා කරනවානේ. එතකොට ඔය කියන අපි දැන් අර එදිනෙදා හැමදාම ලෙඩක් වුණොත් ડોක්ටර් හම්බෙන්න යනවා. ඒක නිසා දන්නවා. බිල්ඩින්ග්ස් හදන්න ඉංජිනේර් කියලා දන්නවා. ඒක නිසා දන්නවා. ඕන නර්සුත් දන්නවා. එහෙම අපි දැකලා තියෙන ෆීල්ඩ් වලට වැඩිය, චරිත වලට වැඩිය, ජොබ් වලට වැඩිය ගොඩාක් තියෙනවා ලංකාවේ වුණත්. අපි හිතනවානේ ලංකාවේ ඉච්චර දේවල් නැහැ වෙන රටවල් වල නේ තියෙන කියලා නෑ. ලංකාවෙත් ගොඩක් තියෙනවා. ලොකු ජොබ් ප්‍රමාණයක් තියෙනවා. ඔය ගොඩක් ඩිග්‍රී වලට අපි දන්නේ නැති. ඒ කියන්නේ ඉංජිනේරින් විතරක් යන්න ඕනේ කියලා එකක් නැහැ.
සමහර වෙලාවට දැන් අපේ ලෑන්ඩ්ස්කේප් කරලා ලෑන්ඩ්ස්කේප් ඉංජිනියර් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා වෙනත් රටවල් වල. සෞදි අරාබිය වල එහෙම කෙලින්ම ඉල්ලන්නේ ලෑන්ඩ්ස්කේප් ඉංජිනියර් කියන එක. මිඩල් ඊස්ට් දැන් ලංකාවේ ලෑන්ඩ්ස්කේප් නේ කියලානේ හිතන්නේ. ලෑන්ඩ්ස්කේප් කියන එක ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන එකයි දෙකක්. ඒකත් පටලවා ගන්න අනිත් කට්ටිය. ගාඩන් හදන්න මේ මිදුල් අලංකරණය කරන එක නෙමෙයි අපි කරන්නේ. ඒකත් කරන්න පුළුවන්. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්ට්ල විදියට මේ ඒක අපි කියන්නේ බෑ. මේ හැබැයි මේවා අර අපි හිතනට වැඩිය අපිට සාමාන්‍යයෙන් පේනවට වැඩිය පේන දෙයට වැඩිය ගොඩක් එහා දේවල් තියෙනවා මේ සමාජයේ. එතකොට දැන් අපි හිතනවා මම A levels කරන්න ඕන මැත්ස් මට ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕන හින්දා නෑ මැත්ස් කළාම තව යන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා මැනේජ්මන්ට් සයිඩ් එකටත් යන්න පුළුවන් ආකිටෙක්චර් සයිඩ් එකටත් යන්න පුළුවන් තව නර්සින් පවා යන්න පුළුවන් එහෙම තියෙනවා එතකොට ඒවා අපි හොයන්න ඕනේ ඉතින් තව මොනවද තියෙන්නේ මේ ලෝකේ කියලාත් අපි පොඩි අවබෝධයකින් ඉන්න ඕනේ මහන්සි වෙලා හොයන්න ඕනේ අපි චුට්ටක් ඉන්ටර්නෙට් එක ෆෝන් ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙනවා නම් ඒක ක්ලික් කරලා බලන්න ඕනේ අර ගොඩක් දෙනෙක් පුරුදුලා ඉන්නේ ළඟට කවුරු හරි කියලා හරි ගෙනත් දෙනකන් හරි බලන් ඉන්නේ එහෙම නෙමෙයි අර තෙල්නේ කිව්වා වගේ මේ සමතුලිතතාවයට වැදගත් වෙන ප්‍රොෆෙෂන් ගොඩාක් ලංකාවේ තියෙනවා ඔය කැම්පස් එකේ මේ උණුසුමත් එක්කම රිසල්ට් අවුට් වුණු උණුසුමත් එක්කම කැම්පස් පොත හොඳට කියවලා බලන්න ඒකෙත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රීස් ගොඩක් තියෙනවා මම මැදින් පැන්න මංගි කියාගෙන යන්න. ඒකත් දැන් ඒ පොත අධ්‍යයනය කරාමත් තේරෙනවා ඒව කොච්චර වැදගත්ද කියලා. ඒව කොච්චර එකිනෙක මත පවතිනවද කියලා. දැන් අපේ මොට්ටු යුනිවර්සිටි එක ගත්තා යුනිවර්සිටි එකේ ඇතුළේ තියෙන ඩිග්‍රී එකක් එකිනෙකට සම්බන්ධයි. අපිට සිවිල් ඉංජිනේරින් ෆීල්ඩ් එක වැදගත්, රිසෝස් මැනේජ්මන්ට් වැදගත්, TCP වැදගත්, TLM එහෙම තියෙනවනේ. ඒ වගේ දැන් අපි ඩිසයින් දැන් මේ ආකිටෙක්චර් ෆීල්ඩ් එක දැන් ඔය ඉන්ටිග්‍රේටඩ් කියලා යන්නේ මොකක්ද කියලා සමහරව දන්නේ නැහැ. දැන් කොටින්ම කිව්වොත් දැන් මේ ෆීල්ඩ් එකට ආව කියලා අපි දැන් මම ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිග්‍රී එක කළා කියලා මම ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් විතරක්ම කරන්න ඕනේ කියලා එකකුත් නැහැ. ඒකට අපිට තව එක ඩිග්‍රී එකක් තුලින් විශේෂයෙන්ම මේ ෆීල්ඩ් එකේ ඩිසයින් ෆීල්ඩ් එකේ තව ගොඩක් සයිට් විවර වෙනවා. දැන් අපිට මට අපරාධ දැන් ගොඩක් අය මේ මොකද IT කරනවානේ දැන් ජොබ්ස් තියෙන්නේ software පැත්ත මේවා කරලා වැඩක් නැහැ එහෙම කියලා. දැන් ගොඩක් අය දන්නේ IT field එකේ design කියන එක අවශ්‍යයි කියලා. දැන් වෙබ්සයිට් එකක් වුණත් ඒකේ ඉන්ටර්ෆේස් එක UI UX කියන්නේ රිසර්ච් පැත්ත ඒකේ UI එක user interface එක ඩිසයින් කරන්න ඩිසයිනර්ස්ලා තමයි අවශ්‍ය. ඒකට ස්පෙෂලි ප්‍රොඩක්ට් ඩිසයින් පැත්තේ නැත්නම් ඔය ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් ඩිග්‍රී එකකින් යන අය IT රිලේටඩ් ජොබ් කරනවා. සහ පර්සනලි අපිට උනා ඒ ඒ ප්‍රැක්ටිස් එක ඩෙවලොප් කරලා ඒ ලෙවල් එකට යන්න හැකියාව තියෙනවා. අපේ ඒ නොලෙජ් එක ඒ හැදිලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒ ඩිග්‍රී එක. ඒක නිසා අර මේ විෂය කළොත් මේකට විතරක් යන්න පුළුවන් කියලා එකක් නැහැ. මෙඩිසින් විතරක්, ඉංජිනේරින් විතරක්, මැනේජ්මන්ට් විතරක් නෙමෙයි. තව හයි සැරලීස් ගන්න ගොඩක් ජොබ් ෆීල්ඩ්ස් තියෙනවා. ඒවා අර වගේ අධ්‍යයනය කරලා තමයි ගන්න වෙන්නේ සහ ඕනනම් ගිහිල්ලා දැන් ලේසිම ක්‍රමය තමයි ඔය කැමති ඔය වෙබ්සයිට් වලට ගිහිල්ලා බලන්න එයාලගේ කරියර් කියලා මේ තියෙනවනේ මොන හරි ලින්ක් හරි පේජ් එක ඒ පේජ් එකේ එක එක කම්පනීස් දාලා තියෙනවා මෙන්න මේවට වර්කන්සි තියෙනවා මේවට වර්කන්සි තියෙනවා ඒකට ඒව වලින් හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ජොබ්ස් තියෙනවා data entry කියලා තියෙනවා ඒක ඉතින් කවුරුත් දන්නවා තව මේ වගේ ඇනලිසිස්ට් කියලා තියෙනවා මේ වගේ තියෙනවා ඒ වයින් සාමාන්‍යයෙන් අපි ෆෝන් එක පාවිච්චි කරන අතර එහෙම අවබෝධයක් ගන්න පුළුවන් මේ ඩිග්‍රීස් වල වටිනාකම වෙනයි අර විදියට අවබෝධය ගන්න එක වෙනයි මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා තව ફોකස් කරන්න ඕනද කියන එක අක්ක කියන්නේ තිලින්ගේ අදහස අනුව කියපු දේවල් මම හිතන්නේ ප්‍රමාණවත් තව මොන හරි ඇඩ් කරන්න තියෙන ඕනම දෙයක් තිලින්ට ඇඩ් කරන්න පුළුවන් මොකද අපි මේ වීඩියෝ එක ඉවර කරන්න යන්නේ කරන්න දෙන විශේෂයෙන්ම මේ දැන් අපි ඩිග්‍රීස් අපි A levels කරා තමයි අපි එක එක සබ්ජෙක්ට්ස් කළා තමයි හැබැයි දැන් ඔය මම හිතනවා තාමත් ඒක ඇති කියලා අර අපි සයන්ස් කළේ අපි මැත්ස් කළේ අපි
බයෝ කරේ නැත්නම් අපි කොමර්ස් අපි ආර්ට්ස් අපි අරගොල්ලන් කැමති නැහැ. ඔහෙම පොඩි හරි හැඟීමක් තියෙනවා නම් ඒක ඇත්තටම බොරු දෙයක්. ඒක අපිට කැම්පස් එකට ආවහම තේරෙනවා අපි කවුරුත් එකයි. සහ විවිධ ඔය ශිෂ්‍යයන් වලින් තමයි අපි එකට එකතු වෙන්නේ කැම්පස් එකේ ඩිග්‍රී එකක් ඇතුලේ. ඒ ඇතුලේ අපි කරන බාහිර ක්‍රියාකාරකම් තියෙනවා. එක එක ඔය ඉවෙන්ට්ස් තියෙනවා. අපි එකට එකතු වෙලා ගේම්ස් ඔය එක එක මීට්ස් තියෙනවා. එක එක දේවල් තියෙනවානේ. තව සෝෂල් වැඩ කරනවා. ඒකෙදි ඔය ඔයා මොන ස්ට්‍රීම් එකෙන් ආවත් එහෙම නැත්නම් ඔයා මොන ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආවත් එහෙම නැත්නම් ඔයාගේ Z එක ඔයා දිස්ත්‍රික් පර්ස්ද ඔයා අයිලන්ඩ් පර්ස්ද කොහොම ආවත් ඇතුළේදී හැමෝම එකයි. ඇතුළේදී හැමෝම එකක් වෙන එක ෆැමිලි එකක් වෙනවා. මේ හැමෝටම කරන්න තියෙන එකම ඩිග්‍රී එක එකම ටාගට්ස් හැමෝටම තියෙන එකට වැඩ කරන්න තියෙන. ඒක නිසා බෙදීමක් කොහොමවත් තියාගන්න අවශ්‍ය නැහැ. ලස්සනට එකතු වෙලා කැම්පස් ගියත් කැම්පස් එකෙන් පිට අපි හිතමු ගවර්න්මන්ට් නැතත් ප්‍රයිවට් උනත් යුනිවර්සිටිස් තියෙනවනේ අපිට මේ ෆීල්ඩ් එකේ ඩිසයින් ෆීල්ඩ් එකේ. එතකොට ඒ කියත් අර අපි මොන තත්ත්වෙන් ආවත් අපි කවුරුත් එක තැනකටනේ අන්න එතනදී හදාගන්නේ බොන්ඩ් එක රැකගෙන යන්න. ඒ වගේම දැන් සමහරු ටිකක් ඔය ලෙවල් අප් වෙනකොට කැම්පස් ගියාට පස්සේ ඊළඟට ජොබ් එකකට ගියාට පස්සේ කොහොමද දැන් ඩිග්‍රී එකක් කරාට පස්සේ ඊළඟට තව හොඳ ලෙවල් එකකට යන්නේ. එතකොට ඔයාගේ පරණ ක්වොලිටිස් පරණ හොඳ ක්වොලිටිස් තියෙන ඒව කවදාවත් නැති කරගන්න එපා. ඒව අරගෙන යන්න. මොකද ඔයාගේ ක්වොලිටිස් තමයි ඔයාට හෙවණැල්ලක් වෙලා ඔයාගේ ගමනට මේ සපෝට් එක දෙන එක නිසා කවදාවත් ඔයාට කැම්පස් එකේදී නැත්නම් යාළුවෝන්ගෙන් හරි ජොබ් ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන් ප්‍රශ්න ආවට ප්‍රශ්න එන්න පුළුවන් ජීවිතේ. ඒ වුණාට ඒ මොනවා ආවත් ඔයාගේ ගතිගුණ හොඳ ගතිගුණ තව හොඳ ගතිගුණ ඇති කරගන්න. නරක ගතිගුණ තියනවා නැති කරගන්න. හොඳ ගතිගුණ ටික නැති කරගන්න එපා. ඒක කන්ටිනියු කරගෙන යන්න. මොකද ඒකත් වැදගත් දෙයක් කියලා මම දකිනවා අද කාලේ හිතන්න අවශ්‍ය දෙයක් කියලා. ඒක තමයි මට ඇඩ් කරන්න ඕනේ. බොහොම ලස්සන තැනකට ඇත්තටම තේරෙනවාගේ මේ ඒ කතාව අරගෙන ආවේ. මොකද දැන් මම ෆීල්ඩ් එකේ මම හිතන්නේ වැඩ කරන්න නම් අවුරුදු ගාණක් වෙනවා. 2017 මම අවුට් උනේ. ඒ අවුට් උන මුල් කාලේ අපි දකිනවා ජීවිතේ හරි අසාධාරණයි. කෙනෙකුට දක්ෂ කෙනෙකුට දෙයක් ලැබෙන්නේ අදක්ෂ කෙනෙකුට දෙයක් ලැබෙනවා. ඒවත් තුළ අර අපි කොච්චර ලස්සනට hina වෙලා යුනිවර්සිටි එක ඇතුලේ හිටියා. අපි ලොකු බොන්ඩ් එකක් හදාගන්න ඒත් අවුට් වෙලා බලද්දී අපි වෙන වෙනම ජොබ්ස් වලට යන්නේ. ඒ ෆීල්ඩ්ස් ඇතුලේ අපි දකිනවා වෙනස් දේවල්. නමුත් දැන් මම මේ දැම්මට අවුරුදු 34යි මේ අවුරුදු 35 වෙන ඉගෙනම දැන් දකින දේ තමයි තිරෙන නංගි කිව්වා වගේ ඔයාගේ ඔය ඇත්තටම තියෙන හොඳ ක්වොලිටිස් තමයි ඔයාට හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න වැදගත් වෙන්නේ. උගත්කම අපි ස්කිල් එක හදාගන්න එක ඒක යුනිවර්සිටි එක ඇතුලේ හදාගන්නවා. නම් ඔයා කවුද කියන එකත් එක්ක තමයි ඔයා ඉස්සරහට යන්නේ. ඔයා හොඳ දෙයක් කරොත් ඔයාට හොඳ දේවල් ඇත්තටම ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට ලැබෙනවා. ඉතින් මේ තිරෙන්නන්ගේ එකතු කරපු දේවල් එක්ක මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් හොඳ දේවල් අපිත් එක්ක බෙදාගත්තා. ගොඩක් දැනුම දන්නේ නැති කෙනෙක්ට කියලා දුන්නා. ඔයාගේ ක්ලාස් වලට කවුරු හරි එකතු වෙන්න හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔයාගේ පොඩ්ඩක් contact details බෙදා ගන්න. හැබැයි මම මේ බලන කෙනෙක්ගෙන් ඉල්ලනවා චූටි ප්‍රශ්න අහලා එයාගේ ඉන්බොක්ස් එක පුරවන්න එපා. මටත් මේ දවස්වල එහෙම වෙලා තියෙනවා. කියන්නේ තරහින් නෙමෙයි කියන්නේ ඇත්තටම අර වැඩක් ඇති දෙයකට හර පවා දාන්න තියෙන වෙලාව තමයි කෙනෙක්ට මගේ අරෙන්න පුළුවන් විදියට මමත් රිප්ලයි කරනවා. තිලිනිත් රිප්ලයි කරයි. නමුත් මේ නම්බර් එකේ දෙන එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා කියලා ඉල්ලනවා. ඕකේ අර මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් අර අපේ දැන් අර යුනිවර්සිටි කාලේට වැඩි අපේ දැන් ටිකක් ප්‍රොෆෙෂනලි ඩෙවලොප් වෙලාත් මේ තියෙන එකත් එක්ක අපිට බිසි සහ අපිට දේවල් වලට කාලය වෙන් කරන්න තියෙන කාලය හරි අඩුයි. සහ අර අපි දැන් තෝරා බේරා ගැනීම එක්කනේ වැඩ කරන්නේ. අපි දැන් ටිකක් කර ඉගෙනගෙනනේ තියෙන්නේ. මොනවාද මැෂුව වෙලානේ තියෙන්නේ. ඒකත් එක්ක මේ ඒ කිව්ව කතාව ඇත්ත තමයි. අර අපි දැන් පුළුවන් තරම් try කරන්නේ වැදගත් වටිනාකමක් තියෙන දෙයකට අපේ කාලය යොදවන්න තමයි. ඒක මේ ළමයින්ට උනත් ඒ කාලෙදී එහෙම වේවි. මේ නෑ ඉතින් දැන් A levels ළමයි කියන්නේ ඉතින් දෙයක් තේරෙන යම්කිසි ලෙවල් එකකට මැචුව ළමයිනේ. ඒකට සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් තේරෙන්නේ නැති දේවල්නේ අහන්නේ.
මම ඉතින් අක්කේ දැන් ක්ලාස් කරනවා අප්ටිටියුඩ් ටෙස්ට් එකට මොට්ටු යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් හතර තමයි මම ටාගට් කරන්නේ ක්ලාස් වල ෆිසිකල් ඔන්ලයින් දෙකම කරනවා. එතකොට මගේ පේජ් එකක් තියෙනවා aptitude test guide කියලා FB page එකක්. ඒකේ follow කරන්න පුළුවන්. ඒකේ මම details දානවා. ඊට අමතරව මගේ අපේ group එකට join වෙන්න link එක මම ඔක්කට දෙන්න. ඊට අමතරව අපේ group එකක් තියෙනවා. ඒකේ public notice මම දානවා openly හැමෝටම ඕන කෙනෙක්ට මොකද paper notice article links videos වලට links ඊළඟට submission ඔය ටෙස්ට් එකට රෙජිස්ටර් වෙන්න තියෙන links වගේ ඒ වගේ වැදගත් දේවල් සහ ජෙනරලි ළමයින්ට දැනුවත් වෙන්න කාටත් බලන්න පුළුවන් විදිහට මම ඒ group වල share කරනවා. ඊට අමතරව class එකේ ළමයින්ට online physical දේ විදිහටම උගන්වනවා. සහභාගී වෙන්න පුළුවන්. අපිට කතා කරලා හරි WhatsApp message එකක් දැම්මත් මට reply කරන්න පුළුවන්. ඒ විදිහට සහභාගී වෙන්න පුළුවන්. මගේ අර මේ මම quality over quantity concept එකේ යන්නේ. ඒක නිසා අර ලොකු පිරිසක් එකතු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද මට ඕනේ ක්ලාස් එකේ quality එක මේඩප් ඒ කියන්නේ පවත්වගෙන යන්න. මොකද හැම ළමයෙක් කෙරෙහිම අවධානය යොමු කරන්න මට අවශ්‍යයි. මොකද මම හරි විදිය effort එකක් දානවා කියලා මට අර satisfy වෙන්න ඕනේ නිසා අර self satisfaction එක තමයි මම මූලිකත්වය දෙන්නේ. ඒක නිසා ඒ එන දරුවාගේ මොකක් හරි ඩෙවලොප් වෙන්න ඕන තියෙනවා නම් ස්කිල් එකක් ඒකට අවධානය යොමු කරලා මග පෙන්වන්න ඕනි නිසා තමයි මම එහෙම ලිමිට් කරලා තියෙන්නේ. ක්වොලිටි එක තමයි මම ක්ලාස් එකේදී මේන්ටේන් කරන්නේ ළමයින්ගේ ස්පෙෂලි එයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක එයාලගේ බේස් එක තමයි මම ඩෙවලොප් කරන්නේ පේපර් එකක් ටාගට් කරනවට වැඩිය. ඒකට කොහොමද පේපර් එකට ආන්සර්ස් දෙන්න පුළුවන්. හැබැයි සර්වයිව් වෙන්නත් පුළුවන්. ඒක තමයි මගේ concept එක. බොහොම ස්තුතියි තිලිනි මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඔයාගේ වටිනා කාලය මේ වෙනුවෙන් වැය කළා. අසනීපත් ඇස්සේ මම හිතන්නේ අපි සතියක් විතර තිස්සෙන් ප්ලෑන් කරා වීඩියෝ එක කරන්න. ඊට පස්සේ තිලිනි අසනීප වෙලා හිටියා. ඉතින් ඒකත් එක්ක වැඩසටහනට සම්බන්ධ වෙන්න ස්තුතිවන්ත වෙනවා. මේ අපි කරපු වැඩසටහන ගැන මොනවා හරි විස්තර ටිකක් ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියන්නම් හැම දෙයක්ම කලින් වීඩියෝස් ඒ වගේම UGC ගිය අවුරුද්දේ හෑන්ඩ්බුක් එක මේ අවුරුද්ද එක නෙමෙයි කෙනෙක්ට දල වශයෙන් අවබෝධයක් ගන්න පුළුවන්. සහ ඊළඟට තිලිනි කිව්වා ඇප්ලිකේෂන් එක යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන් කියලා. ඒකේ ලින්ක් එකක් දාන්න සහ දැන් තිලිනි කිව්වා වගේ එයාගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න ඕන නම් ඒවට සම්බන්ධ විස්තර ටිකක් දාන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්.